දවසක් යාළුවනේ අද වීඩියෝ එකකින් ඔයාලට ගෙනෙන්නේ දේශීය බෝංචි වර්ගයක් පිළිබඳව. බලන්න. ඔයාලා මේ වර්ගය අඳුරනවද කියලා? මේකේ කොලේ තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ බෝංචි වර්ගයේ මල්. මේ වැලේ දිගට මේ විදිහට රේණුවක් ආකාරයෙන් මල් ඇවිල්ලා මේ මල් වලින් මෙන්න මේ ආකාරයේ දේශීය බෝංචි වර්ගයක් හට ගන්නවා. මේකට අපි හාල්මැස්සන් දඹල කියලා හඳුන්වනවා. මේක සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තත්ත්වයට ආවහම ඒ කියන්නේ මේ බෝංචි වර්ගයේ මැද තියෙන ඇටය ලොකු වෙන්නට කලින් මේක අපි නෙලා ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් සාමාන්‍යයෙන් බෝංචි ඇටය කුඩාවට තියෙන කාලේ මේක අපි නෙලා ගන්නවා. මේක අපි නෙලාගෙන මේක අපි බෝංචි ව්‍යංජනයක් වගේ කිරි දාලා රසට උයා ගන්නවා. මේක මෙන්න මේ තියෙන නාරටිය බෝංචි වල වගේම දෙපැත්තෙම ඉවත් කරලා හීනියට කපා ගන්නවා. හීනියට කපාගෙන මේක බෝංචි වගේ කිරිට උයපුවාම පුදුම රසක්. පොඩි විශේෂත්වයක් තියෙනවා. මේක ටිකක් බෝංචි වලට වැඩිය බූව ගතියෙන් වැඩි. ඒ වගේම මේ වගේ කොලත් ඒ වගේම බූව ගතියෙන් යුක්තයි. මේ කොළ ගෑවුනාම කසන ගතියක් තියෙනවා. මේ කොළ ගෑවුනාම කැසුවට ඒ තරම් හානියක් නම් සිදු වෙන්නේ නැහැ. හානියෙන් තොරයි. නමුත් මේක බූව ගතියෙන් යුක්ත බෝංචි වර්ගයක්. මේක අපි කියනවා හාල්මැස්සන් දඹල කියලා. මේකේ වර්ග දෙකක් තියෙනවා. මංගාව තියෙන්නේ මේ කොට හාල්මැස්සන් දඹල එක. ඔයාලා ගාව ඇති මීට වැඩිය පොඩ්ඩක් වෙනස් දිග බෝංචි වර්ගයක්. අපි සාමාන්‍යයෙන් දැන් කෑමට ගන්නා බෝංචි වගේ දිගටි හැඩයෙන් යුක්ත බෝංචි වර්ගයක්ත් තියෙනවා. මංගාව තියෙන්නේ මේ දේශීය බෝංචි වර්ගයේ කුඩා එක. ඔයාලට පේනවා ඇති. මේකේ දම් පැහැති ඉරි දෙකක් දෙපැත්තෙන් තියෙනවා. මේ බලන්න. මේකේ ඇට ඔයාලට හොඳට පේනවා ඇති. බෝංචි වල වගේම ඇට කීපයක් මේකේ තියෙනවා. ඇට පහක් වගේ මේක කරලකින් නෙලා ගන්න පුළුවන්. ඇට විතරක් නෙමෙයි ඇටත් එක්කමයි මේ බෝංචි වර්ගය අපි ආහාරයට ගන්නෙ. මේක කුඩාවට මෙන්න මේ ආකාරයෙන් කුඩා කැබලි විදිහට කපාගෙන කිරි දාලා උයපුවාම පුදුම රසක් තියෙනවා. දේශීය බෝංචි වර්ගයේ සාමාන්‍යයෙන් අපි ආහාරයට ගන්නා බෝංචි වර්ගයට වැඩිය ප්‍රෝටීන් අධිකයි. ඒ වගේම රසනුත් ඉහළයි. මේ වගේ බීජ පැලවෙන්න සති දෙකක වගේ කාලයක් ගත වෙනවා. මෝරපු කල්ලක බීජ අරගෙන පැල කරාම සති දෙකකින් වගේ පොඩි පැලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ දේශීය බෝංචි වල හදාගෙන රස විඳින්න. අපේ අනාගත පරපුරට මේ වගේ දේවල් දායාද කරන්න. වඳ වී නොවි ආරක්ෂා කරගන්න. ඉතින් අපි මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලට ස්තුතියි.